KTube කැටිපේ මචං වැඩසටහනට ඇවිල්ලා ඉන්නවා කවුද? මචං වරියක්. ඉතාම ආදරණීය මචං වරියක්. ඉතින් පිළිගන්න මේ සමනලි ෆොන්සේකා. සමනලි ෆොන්සේකා අඳුනලා දෙන්න ඉතින් අටුවා ටික අවශ්‍ය නැහැනේ. මම මෙහෙම අහන්නම්. සමනලි ෆොන්සේකා මේ චිත්‍රපටියක් බැලුවේ මුලින්ම කොයි කාලෙද? එහෙම වයසක් කියන්න මතක නෑ. හැබැයි චූටි කාලේ ඉඳන්ම අපේ ගෙදර චිත්‍රපටි. ඒ කියන්නේ හින්දි, තමිල්, ඉංග්‍රීසිත් බලනවා. අපේ තාත්තා, يعني තාත්තගේ ආසම චිත්‍රපටය තමයි පකීසා. මීනා කුමාරි තමයි රංගපෑවේ. අපේ ගෙදර තිබ්බ කැසට් එකක්. කැසට් නේ දවසට තිබ්බේ. කැසට් එකක් තිබ්බා. ඒකේ මීනා කුමාරි ගීත. මීනා කුමාරිගේ සින්දු තමයි තියෙන්නේ ඒකේ ඔක්කොම. ඒ සින්දු හැම එකකටම මම ඩාන්ස් කරනවා. ඒක මේ මං ඉස්කෝලේ ඉරලා ආපු ගමන් නැත්තම් චූටි කාලේ ඉඳන් ප්ලේ වෙච්ච එක ඉස්කෝලේ ඉරලා ආපු ගමන් මම දාලා ඒක අහනවා බලනවා. මන් දන්නේ පුදුම ආසාවක් තිබ්බේ බ්ලැක් ඇන්ඩ් වයිට් තිරයට. එහෙම ඒ කියන්නේ දෙමළ චිත්‍රපටේ අපිට හුරු වුණේ අපේ ලොකු අම්මා. ඒ කියන්නේ අම්මගේ අම්මා. ඒගොල්ලෝ හිටියේ ආම ස්ට්‍රීට් වල. එතකොට ආම ස්ට්‍රීට් වලට යනවා තාත්තයි අම්මයි මේ එඩිට් කරන්න. තාත්තා ෆොටෝග්‍රැෆර්නේ, වීඩියෝග්‍රැෆර්නේ. වෙඩින් එයා කවර් කරනවා. එතකොට ඒව එඩිට් කරන්න යනවා. සමහර දවස්වලට මාවත් අරන් යනවා. ඉතින් එතකොට තමයි මම දෙමළ චිත්‍රපටි බලන්න පුරුදු වෙන්නේ. මොකද මුස්ලිම් දෙමළ එහෙම සමාජයක් තමයි ඒ ආම ස්ට්‍රීට් වල තිබ්බේ. කිංස්ලි කියලා චිත්‍රපටි ශාලාවක් තිබ්බා. ඒකට යනවා අපි බලන්න චිත්‍රපටි. ඒක හින්දි චිත්‍රපටිත් පෙන්නනවා. ඉතින් මට හරියට මොකද්ද චිත්‍රපටිය කියලා මතක නැහැ. ওই විදිහට තමයි චිත්‍රපටි බලන එක නම් කලේ. කියන්නේ හෝල් වලට ගිහින් බැලුවා සෑහෙන්න. ඒ වගේම කැසට් එකේ ඩෙක් එකට දාලා බැලුවා සෑහෙන්න. ඒ හැබැයි එකක් කියනෝනේ අපේ ගෙදර ඒ කියන්නේ මං චූටි කාලේ අපේ ගෙදර කරන්ට් තිබ්බේ නැහැ. ඔය ලොකු අම්මලාගේ ගෙදර හරි ආච්චිලාගේ ගෙදර හරි එහෙම තමයි බලන්නේ. ඒ චිත්‍රපටි ලෝකේ තමයි ඉතින් හිටියේ. ඒක අපි දන්නවා. මොකද ෆොන්සේකා වරුන් සහ වරියන්ට ඉතින් චිත්‍රපටි අලුත් දෙයක් නෙමෙයිනේ. හැබැයි දැන් මේ සිනමාවේ තරු නිතර ගැවසුණු ගයක් නේ. ඔය මහා ගෙවල්. මහා ගෙදර. ඔව්. එතකොට මේ පුංචි සමනලේට කොහොමද ඒ තරු බලපෑවේ? ඒගොල්ලන්ව ඉමිටේට් කරද මීනා කුමාරගෙන් පස්සේ ඊට වඩා කුමාරිකාවෝ හිටියනේ ඉතින් ගෙදරම. නෑ මීනා කුමාරික එක නම් මතක තිබ්බේ අර ඒ හින්දි සින්දු වල තියෙන ඒවත් ඒ හින මන් දන්නේ මොකක් හරි එකක් තිබ්බා ඒකේ. සහ අපි ගෙදර දැන් කියන්නේ මහ ගෙදර තමයි එකතු වෙන්නේ ආච්චිලා ගෙදර කියලා අපි කියන්නේ. ඒකට කැලණිය ආච්චිලා ගෙදර. අපේ ගෙවල් තිබ්බෙත් ඒ ළඟම. අපි අවුරුද්දට ජනවාරි මොකක් හරි හේතුවක් හදාගෙන එකතු වෙනවා ඉතින්. එතකොට ලොකු නැන්දමාලි ෆොන්සේකා දමයන්ති නැන්ද හැමෝම පවුල 11ක් නේ ඒගොල්ලන්ගේ පවුල. ඒ හැමෝම ඒගොල්ලන්ගේ දුව දරුවෝ මේ පවුලට එකතු වෙච්ච අලුත් අය මේ හැමෝම එදාට එකතු වෙනවා. ඉතින් සමහර දවස්වලට අපි නිකන් ප්‍රසංග පවත්වනවා. ළමයි එකතු වෙලා ලොකු අයට ප්‍රසංගයක් ඉදිරිපත් කරනවා. ඉතින් එතකොට මම නටන්නේ ওই හින්දි සින්දු වලට. ඉතින් සමහරු සින්දු කියනවා, නාට්‍ය ඉදිරිපත් කරනවා, ඉංග්‍රීසි සින්දු කියනවා. ඔහොම එහෙම සංස්කෘතියක් ඉතින් තිබුණා මුළු ගෙදරම. ඒ වගේම අර මම චූටි කාලේ ඉඳන් මාව රංගපෑමට යොමු වුණා කියන්නේ යොමු කරගත්තා. මොකක් හරි හින්දා ඒ කියන්නේ නැන්දගේ කියන්නේ චිත්‍රපටි වල නැන්දගේ දුවට නැත්තම් නැන්දගේ පොඩි කාලේට මොකද්ද මුලින්ම පළවෙනි චිත්‍රපටය මට මතක විදිහට රජ කෙල්ලෝ කියලා එකක්. ඒකේ මට මතකයිනේ තාම මන් දන්නේ මට මතක ඇත්තටම මතකයක්ද නැත්නම් පින්තූරයක් තියෙනවා අපේ ගෙදර. ඒ පින්තූරේ තියෙන්නේ මාව උස්සගෙන ඇවිල්ලා අර මේ මොකක් හරි මේ තැනක මෙහෙම උස්සලා තියෙනවා. ඒ කියන්නේ ගෙදර. මාව හොරකම් කරගෙන ගෙනල්ලා සල්ලි දෙන ගෙදරකින් තියලා යන ඕනම කතාව මට මතක විදියට. මේ ලිලියන් එදිරිසිංහ මැතිණිය තමයි මේ මම අරගෙන එන්නේ. ඒක තමයි හොරකම් කරගෙන. ඔව් හොරකම් කරගෙන එන්නේ. ඒක මට හොඳට මතකයි. රජ කෙල්ලෝ චිත්‍රපටේ.
ඉතින් මට කිව්වා අඬන්න කියලා. එනකම්ම අඬන්න ඉන්න කියලා. මේ ඒ සිද්ධිය මට මතකයි. ඒ සිද්ධිය ෂූට් කරනවත් මට මතකයි. මං හිතන්නේ මට අවුරුදු 5ක් 6ක් ඇති. ඊට පස්සේ ලොකුවට ඒ කියන්නේ දිගට රංගපාන්න හම්බ වුණේ පාරාදීස කියලා චිත්‍රපටයක් කරා. දිනේෂ් ප්‍රේසාද් තමයි ඒකේ අධ්‍යක්ෂණය. නැන්දි ලකි මාමා නිෂ්පාදනය කළේ. ඔව් නිෂ්පාදනය කරෙත් ඒගොල්ලෝ රංගපෑවා. සහ මේ ඔව් ඔය පිරිසත් එක්ක තමයි රංගපෑවේ. ඉතින් චූටි මට තේරෙන්නේ නැහැ. පාන්දර ජාමේ කුකුළු හඬන්න හැම තියෙන්නේ. ඒකත් ඔව් මම හිතන්නේ ඒකේ තියෙනවා සින්දු සෑහෙන ලස්සන සින්දු ටිකක් දෙනවා. චූට් නැන්දත් හිටියා අපේ මේ දමයන්ති ෆොන්සේකා කමල් අද්දරාරච්චි. ඉතින් ඒ අර මට එහෙම මේ ඒගොල්ලෝ ජනප්‍රියද එහෙම කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හැමෝගෙම බබා විදිහට තමයි මං හිටියේ. ඉතින් හොම චිත්‍රපටි කරා. ඒවා කිසිම තේරුමකින් කරපුවා නෙමෙයි ඉතින්. සමනලී ෆොන්සේකාගේ මැද නමක් තියෙනවද මොකක් කරේ? ශානිකා සමනලී ෆොන්සේකා. නැන්ද තමයි දාලා තියෙන සමනලී. ඒ ශානිකා තමයි ශානි. ඔව් ශානිකා තමයි ශානි වෙලා ෂා බවටත් පත් වෙලා දෙනවා ළඟම සර්කල් එක. ඊට වඩා අඩු වෙන්න දකුරු නෑ. බෑනේ. හින්ද ෂා වලින් නතර. තමයි ඊට පස්සේ. එතකොට දැන් මේ පුංචි සමනලී නිකන් මොකක් හරි දැන් අනාගතයේ සිහිනය සම්බන්ධ මොකක් හරි එහෙම එකක් තිබුණාද නැත්නම් නිකන් නිදැල්ල හිටියද? නිදැල්ල හිටියානේ. ඒ කියන්නේ මට අර අහවල්ලු වෙන්න ඕනේ එහෙම එකක් තිබුණේ නැහැ. එහෙම එකක් තිබ්බේ නෑ. තාත්තා එක්ක තමයි ඉතින් ලොකුම ගනුදෙනුව තිබ්බේ. එයාට තමයි කැමරාව තිබ්බේ. එයාත් එක්ක තමයි බයික් එකේ ගියේ. එයාත් එක්ක තමයි ජීවිතේ ගොඩක් බෙදාගත්තේ. අම්මා එක්ක තිබ්බ සම්බන්ධය කියන්නේ අම්මා එක්ක ඇත්තටම දැන් තමයි මට සම්බන්ධය තියෙන්නේ. දැන් කියන්නේ දැන් අවුරුදු 15ක විතර ඉඳන් තමයි අපි දෙන්න හරියට කතා කරන්න ගත්තේ ජීවිතේ ගැන. ඉතින් නෑ එහෙම තිබ්බේ නැහැ. මං ඉතින් ඔය කියන්නේ ඔය රංගපාන එක සම්බන්ධයෙන් තිබ්බ මට තිබ්බ අත්දැකීම තමයි ඔය චිත්‍රපටි එහෙම. ඊට පස්සේ මම ඒක ඕනේ නැහැ කියලා හිතුවා. ඒ කියන්නේ ඉගෙන ගන්න ඕනේ කියන එක ගෙදරිනුත් ආවා, වටපිටනුත් ආවා. ඊට පස්සේ සිරිමාව එකට ගියා මං ඒකත් එක්ක එහෙම කැලණිය ශාන්ත පාවුලු විද්‍යාලයේ ඔව් සිරිමාවට ගියා. ඉතින් හැබැයි අර නිලියක් වෙන්න ඕනේ මේ හිණේට යන්න ඕනේ කියලා එකක් නම් තිබුණේ නැහැ. හැබැයි ඉන්ස්පිරේෂන් එක මගේ ඇතුලේ තිබ්බ හැමතිස්සෙම අර ඒවට කාන්දමක් වගේ ඇදෙන තැනක් තිබ්බා. ඒ කියන්නේ ආසාවක්. හැබැයි අර ඒ තැනට මං යනවා මෙහෙමයි මගේ ටාගට් එක මෙහෙමයි කියලා එකක් තිබ්බේ නැහැ. හැමතිස්සෙම ප්‍රශ්නයක් තිබ්බා මම මොනවද කරන්නේ? ඔය දිගටම තිබ්බ ප්‍රශ්නයක්. මං හිතන්නේ මං ඒ ලෙවල් කරන කම්ම වගේ මගෙන් අහගත්ත ප්‍රශ්නයක් මොනවද කරන්නේ මං කවුද කොහෙද යන්නේ කොහෙද යන්නේ කැම්පස් යනකොටත් ඒක තිබ්බා යම් තාක් දුරකට හොයමින් හිටියා ඒ පුංචි සමනලී දිහා දැන් සමනලී බැලුවොත් හැරිලා එයා ගොඩක් සැප වින්දද ගොඩක් දුක් වින්දද නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ ජීවිතයක්ද ඒ කියන්නේ ආර්ථික මට්ටමින් බැලුවොත් නම් එයා ලොකුවට සැප වින්ද කෙනෙක් නෙමෙයි අපි සාමාන්‍ය පවුලක් තාත්තා හරිම මහන්සියෙන් මේ අපි හැදුවේ අම්මා ගොඩාක් කැපකිරීම කරපු කෙනෙක්. ඉතින් ඒ දෙන්න හරිම ආදරෙන් අපි හැදුවේ හරිම ආදරෙන් හිටියේ. ඒ ආදරය ඇතුලේ තමයි අපි හිටියේ. හරි නිදහසේ අපි හිටියා. ඉතින් අර ටිකක් යෞවන වයසට මට අයියලා දෙන්නෙක් හිටියා. යෞවන වයසට යන මට යාළුවෝ ගොඩක් හිටියා පොඩි කාලේ ඉඳන්ම. මගේ මොන්ටිසෝරි යාළුවෝ අදටත් මගේ යාළුවෝ. හැබැයි යෞවන වයසට එනකොට අර ගැහැණු ළමෙක්ට වැටෙන සමහර දේවල් තියෙනවනේ නීති අර මේවා තහංචි එහෙම යන්න බෑ මෙහෙම. ඒ ටික මට ආවා. මං හිතන්නේ මං ඒවට හොඳින් මූණ දුන්නා කියලා. හොඳින් මූණ දුන්න කියන්නේ තහංචි. හොඳින් මූණ දුන්නා කියන්නේ තරුණ තාත්තා. දාපුන්ට ඇඬෙන විදියට. නෑ මං හිතන්නේ මං ඒවට මූණ දුන්නා ඒ තහංචි දාන අය වෙනස් කරන විදියට. ඒගොල්ලොත් පස්සේ කාලේ වෙනස් වුණා කියලා මං හිතනවා. මේ ඒක කරපු දේ වැරදි කියලා හිතෙන තරමට. මාලනී ෆොන්සේකා කියන ලස්සන නිලිය. එයාව අර විශාල රිදී තිරේ දකින්නකොට
කොහොමද දැනුනේ මොනවද හිතුනේ? ඇත්තටම කියනවා නම් නිලියෙක් කියන එක නැන්දා නිලියෙක් කියන එක සෙලිබ්‍රේට් වෙන්න ගත්තේ මගේ ලයිෆ් එකේ චුට්ට කාලෙකින්. ඒක කොහොමද මම කියන්නේ? කියන්නේ එයා නිලියෙක්. එයාට මෙහෙම තමයි හැමෝම සලකන්නේ මෙහෙම එයාව දකින්නේ මෙහෙම කියන එක සෙලිබ්‍රේට් වෙන්න ගත්තේ ටික කාලෙකින් මගේ ලයිෆ් එකට කියන්නේ දැනෙන්න ගත්තේ. සහ මම ඒක සෙලිබ්‍රේට් කරන්න ගත්තේ. මේ ඊට කලින් කියන්නේ එයා හිටිය හැමතිස්සෙම නැන්දත් එකේ. නැන්දා කියන ඔව් ඒ කියන්නේ දැන් අපි ඔය අපේ පවුලේ ඔය මං කියන්නේ අපේ ආච්චිලා ගෙදර එහෙම මොනවා තිබ්බත් නැන්දා හැමතිස්සෙම කුස්සියේ නැත්තම් අපිත් එක්ක අර එහෙම එයා එනකොට මුකුත් එහෙම ලොකු එකක් නැහැ. මේ පවුලෙම කෙනෙක්. එයා ඒකත් එක්ක හොඳටම මොහු වෙන එහෙම ආදරණීය එකක් එතන තිබ්බේ. ඉතින් අර නැන්දි කවුද කියන එක මම ඇත්තටම දැක්කේ එළිය සමාජයේත් එක්ක මම කනෙක්ට් වෙන කාලෙත් එක්ක තමයි මට තේරුනේ ඕකේ මේ ඉන්නේ මාළනී ෆොන්සේකා කියලා. ඔව්. මොකද එයා මේ පවුල ඇතුලේ රඟපෑවේ නෑ නේ? නෑ කවදාවත් නෑ. ඒක ඇතුලේ රාණ්ඩු සතුටු ඔක්කොම මගුල් ගෙවල් දානවා ඔක්කොම ඒ ඔක්කොගෙම එයා ඉන්නවා. ඔක්කොගෙම එයා ඉන්නවා සාමාන්‍ය පවුලේ සමාජිකාවක් විදිහට. ඉතින් අර ඒක ඊට වඩා තැනක මේ තියෙනවා සහ නැන්දක් කියන කවුද එයා මොනවද වැඩ කරලා තියෙන වැඩ එයා කොච්චර වෙනසක් මේකේ කරලා තියෙනවද කියන එක මට දැනෙන්න ගත්තේ මම මේ ඒ බුද්ධිමය සාකච්ඡාවට එනකොට. ඉතින් එදා ඉඳන් අද වෙනකන් මට දැන් මේ මොහොතේ වෙද්දිත් නැන්දගෙන තියෙන්නේ කියන්නේ ඇක්ටිං සම්බන්ධයෙන් මම හිතන්නේ ලංකාවේ මම ඒක නැන්ද හින්දා කියනවා නෙමෙයි ඉතින් ඒ පරාසය නම් කව කරන්න හැම ලොකුවට කාටවත් පුළුවන් වෙලා නැහැ කියලා මට හිතෙනවා පරාසය. රංගපෑම එහෙමයි. හැබැයි නැන්දිත් එක්ක විවේචන තියෙනවා මට. නැන්දිටත් මං ගැන ඇති විවේචන. ඉතින් ඔව් ඒ විදිහට තමයි අපි දෙන්නෙක් සම්බන්ධය ඇදිලා තියෙන්නේ. අදටත් අපි කතා කරනවා. මං යාව බලන්න යනවා. ෆෝන් කරනවා. අපි ගොඩාක් දේවල් කතා කරනවා. හැබැයි තවත් දේවල් කතා කරන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා මම හිතුවා. මොකද ඒ කතාවේ තේරුම? ඇයි එහෙම කියන්නේ? ඉතින් කතා කරන්න ඕන. මොකද බාධාව? නෑ බාධාවක් නැහැ. මට හිතෙනවා ඒ කියන්නේ අපි දෙන්නට තිබුණ තව කතා කරන්න මේ ෆැමිලි එක ඇතුලේ. මේ සාකච්ඡාව ඉදිරියට අරන් යන්න තිබ්බා. රංගපෑම, දේශපාලනය, සමාජීය වටිනාකම් මේ හැම දෙයක්ම මම කියන්නේ. තව කතා කරන්න තිබ්බා. ඇගේ ඔබ දුටු විශිෂ්ටතම රංගනය මට එහෙම ඒ කියන්නේ එකක් කියන්න බෑ. චිත්‍රපටි ගොඩක එක තැන් මට දැනෙච්ච විදි. සමහරට ඒක නිදාණය වෙන්න පුළුවන්, එයා දැන් ලොකු ළමෙක් වෙන්න පුළුවන්, ඊට පස්සේ ආකාශ කුසුම වෙන්න පුළුවන්. නැත්තම් පාරාදීස වෙන්න පුළුවන්. ඒක තමයි අර මං අර කියපු පරාසය එයාගේ. ඒක කියන්නේ විශිෂ්ටතම රංගනය කියලා කිව්වහම අර අපිට හැම එක්කෙනාට එක විදිහට ඒක දැනෙන්නේ කියලා මම හිතනවා. මම හිතනවා සමහරවල් ඩයලොග් ඩිලිවරි. ඒ ඩයලොග් එක කොහොමද ඉච්චර තාත්විකව ඩිලිවර් කරේ? කියලා මට හිතා ගන්න බෑ සමහරවල්. මම හිතනවා ඒ ඊරා එකත් එක්ක. ඒ ඊරා එකේ ඒ තිබ්බ වෙනත් රංගපෑම් එක්ක බලනකොට නැන්දි කොහොමද මේ ඩයලොග් එක මෙහෙම ඩිලිවර් කරේ? ඇයි එයා තීරණය කරේ ඒක මෙහෙම ඩිලිවර් කරනවා කියලා. එයා කොතනද ඒ තීරණය ගත්තේ? ඒ තීරණය ගන්න කොට එයාට බටේ තිබ්බ දේවල් එයා කඩාගත්තේ කොහොමද? බමරු වෙවිත් එක විදිහ. ඔව් ඒක තමයි කියන්නේ ගොඩක් අය ඒකට ආධිපත්‍යයන් පතරව නැති එහෙම නෙමෙයි මෙහෙම කරමු. හැබැයි ඒවත් අහගෙන ඒ වෙනු දේවල් අරගෙන එයාගේකම එයා හදාගත්තේ ඒ විදිහ කොහොමද කියන එක ඉතින් ඉන්ස්පිරේෂන් එක දෙන එතන මම හිතන්නේ. රයිට්. එතකොට මාළනී ෆොන්සේකා පරිච්ඡේදය මම මෙන්න මේ ප්‍රශ්නෙන් ඉවර කරනවා. මාළනී රංගපෑ යම්කිසි චරිතයක් නව නිෂ්පාදනයක් කරන්න ආව කියනකොට සමනලී රංගපාන්න තෝරගන්න આવොත් ඔබ තෝරගන්න චරිතය මොකක්ද? එයා දැන් ලොකු ළමයි. ඊට පස්සේ දැන් ඔයා දැන් ලොකු ළමයෙක් වුණාට පස්සේ ඔයා මේ
යනවනේ විශ්වවිද්‍යාලයට. විශ්වවිද්‍යාල ජීවිතේ මොනවද ඉගෙනගත් විෂය? ජර්නලිසම්, පොලිටිකල් සයන්ස්, සෝෂියොලොජි. ඒ කාලේ මේ රංගපෑම වාගේ දෙවෙනි අධීර පටන් අරන්ද තිබ්බේ? ඔව් පටන් ගන්න. මම O level කරලා ගෙදර ඉන්නකොට තමයි මේ දැන් අර පොඩි කාලේ අවුරුදු 6 7 ඊට පස්සේ 12ක් විතර රංගපෑවා මම හිතන්නේ. රජ කෙල්ලන්ගේ උස්සයන පොඩි ළමයාගේ යුගයෙන් පස්සේ යුගයෙන් පස්සේ ප්‍රතිරාවය, ප්‍රතිඥා ඔය වගේ ඒවා ටිකක් රංගපෑවා. යසපාල නානායක්කාර ඒ අධ්‍යක්ෂකවරුන් යටතේ මට හරියට නම් මතක නැහැ. එතකොට ඊට පස්සේ සෑහෙන කාලයක් රංගපාන්න නැතුව හිටියා. ඊට පස්සේ මුලින්ම අරුණ ගුණවර්ධන තමයි මේ මට රංගපාන්න ආරාධනා කරන්නේ යාගේ කෙටි චිත්‍රපටයකට. ස්වර්ණවාහිනියෙන් තමයි ඒක මේ ස්වර්ණවාහිනිය ආපු අලුත. ඒක ප්‍රොඩියුස් කරන්නේ. කෙටි චිත්‍රපට කීපයක් ඒගොල්ලෝ ප්‍රොඩියුස් කරනවා. ඒක එකක්. ඉතින් දැන් මට කතා කරාම මං කිව්වා බෑ කියලා. ඒ කියන්නේ මට එතකොට දැන් හරිම ඔඩ්. ඒක හරිම අමුතු දෙයක් රංගපානවා කියන එක ඒ කාලේ. ඊට මං කොහමද එහෙම රංගපාන්න හිතෙන්නේ නැහැ. බෑ. ඊට පස්සේ කොහමරි අම්මලාට කියලා නැන්දත් ඇවිල්ලා කියලා කොහමරි හා කියලා ඒක රංගපෑවා. ටෝනි රණසිංහ තමයි මගේ සීයට හිටියේ. නීටා ආන්ටි අම්මා සෝමසිරි අලකොළංග. ඊට පස්සේ ඒකේ මම රංගපානකොට මම කිව්වා මම දන්නේ නැහැ මම මෙහෙම ඉන්නම් මට කියන්නකො මොනවද කියන්න තියෙන්නේ කියලා නමත් වෙනස් කරගත්තා කියලා. ඒ වගේ හරි මේ අවුල් ඉතින්. ඇත්තටම පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් නෑ මම මේ වැඩේ කරපු විදිහ. නමත් වෙනස් කරගත්තා කියන්නේ? ඒ කියන්නේ මට තිබ්බ නම චරිතය. ඔව්. ඒක නම කැතයි කියලාද? ඔව්. චරිත නම මේ පොඩ පරණ එකක් තිබ්බේ. එකත් පොඩ්ඩක් අලුත් විදිහට හදාගත්තා. ඒගොල්ලෝ කැමති වුණා ඒකට. ඉතින් කොහොම හරි ප්‍රියංක රත්නායක තමයි බෝයිෆ්‍රෙන්ඩ් හිටියේ. ඒ කියන්නේ එයා ටීවී හෝස්ට් කෙනෙක්. මොම කතාවක් කියලා ලස්සනයි ඒක. ගොඩාක් අය දැන් මං හිතුවේ කවුරුත් බලයි කියලා. හරිද මං යාළුවෙක්ටවත් කිව්වේ නැහැ. හැබැයි ගොඩාක් අය බලලා තිබ්බා. ඊට පස්සේ හරි ඒකත් එක්ක එන ප්‍රතිචාර ඒක ගැන හොඳයි කියනකොට තමයි මට ආයිත් නිකන් ට්‍රිගර් වුණේ මේක. යන්න පුළුවන් මාවතක්. නෑ එහෙමත් නෙමෙයි නිකන් මගේ ඇතුලේ අර මං හොයන කෙනෙක් ඉන්නවා මං හොයමින් ඉන්නේ ඉතින් එතකොට ඒ හොයන කෙනාට මොකක් හරි කනෙක්ෂන් එකක් තියෙනව නේද කියලා මට හිතුණා. ඊට පස්සේ අපි A level කරනකොට මේ අපිට හම්බ වෙන මිතුරු පිරිස ඒ සමාජයත් එක්ක අපි ඊට පස්සේ නාට්‍ය කරනවා. ස්ටේජ් ප්ලේස් කරනවා. ඒවා අපි A level කරන වයසේදීම ජාතික තලයට යනවා යවුන සම්මාන රාජ්‍ය නාට්‍යවල නියෝජනය කරනවා. ඉතින් අර රංගපාන එක තෝරගන්නේ එක කියන්නේ හුදු අරමුණ එක අරමුණකින්ම නෙමෙයි කියන එක මම කියන්නේ. අර ඒක හරි ඒකට ගොඩක් ඒවා හේතු වුණා. මම හිතන්නේ මිතුරු ඇසුරත් ඒකට හේතු වුණා. ඒක විෂයක් ඒක මම අර හිතන එක නෙමෙයි ඊට වඩා දෙයක් ඒක තියෙනවා කියන ගැඹුරක් තියෙනවා කියන ඒක ඔස්සේ මට යන්න පුළුවන් දුර ගොඩක් කියන එක මම හොයාගන්න කියන්නේ මම තීරණය කරන්නේ අර හේතුත් එක්ක කියලා මම හිතනවා. හැබැයි ඒක තීරණය කරාට පස්සේ මම එතන විතර නවතිනවා. මම අර එකක්වත් ෆලෝ කරන්නේ නැහැ ඊට පස්සේ. මම කරන කියන්නේ මම කැම්පස් එකේ කරපු දේවල් ඒ ඔක්කොම මගේ අරකට සපෝට් එකක් විදිහට ගත්ත මිසක් මේ වෙන වෙන පාරවල් දැස බලන එක නතර කරලා හරියටම ඔව් ඒක තමයි ෆලෝ කරේ. ඒක කියලා දුරක් ගිහින් නැහැ බට් ඒක තමයි මේ යමින් ඉන්නේ. ඒක යමින් යනවා. ගිහින් නැත්තේ නෑ ඉතින් දුරක ඉන්නේ. නෑ මං කියන්නේ අර මම දන්නවා දැන් මම මොකද්ද කරන්නේ කියලා. කරමින් ඉන්නේ කියලා. සවිඥානිකයි. ඔව් සවිඥානිකයි. ඒක බලන්න ඉතින් මරණකම් ඔක try කරයි. තමයි වැඩි. එතකොට දැන් මේ තරුණ සමනලේ මේ A level කරලා කැම්පස් යන දැන් මේ ප්‍රේමවන්තයින්ගෙන් අඩුවක් තිබ්බද අඩුයිද ප්‍රේමයෙන් අඩුවක් තිබ්බද එහෙම නෑ නේ කිසිසේත්ම නෑ කිසිසේත්ම නෑ නේ ඒ කියන්නේ ඒ කොහොමද ඒ අර තහංචි මැද්දෙන් කොහොමද උනේ ඕ ඒ තහංචි හින්දාමද මන් දැක්ුනේ එහෙමත් තියෙනවනේ තහංචි පිටින් දාපන් ඉතින් දැන් ඔව්
නෑ නෑ. එහෙම නෙමෙයි ඉතින්. අර ඇට්‍රැක්ෂන් එක ඒ කියන්නේ මන් දන්නේ නෑ. ඉතින් ආදරේ කියන්නේ මොකක්ද කියන එක එහෙම තීරෙන්න වයසක් කියලා එකක් නෑ. ඒක අර දැනෙන එකක් නෑනේ. මොකක්ද කියලා අපිට එහෙම විග්‍රහ කරන්න බැහැනේ ඒක. ඉතින් එහෙම ආදරවන්තයින් මම ආදරය කරපු අය මට ආදරය කරපු අය ගොඩක් ඉඳලා තියෙනවා ඉතින් ජීවිතය ඇතුළේ. ඔව්. මොනවද තව කියන්න ඕන මං ඒ ගැන? ඔව් මං කිව්වා වගේ කියන්නේ මගේ ඔය කියන්නේ මොන්ටිසෝරියේ ඉඳන්ම මගේ යාළුවත් අදටත් මගේ යාළුවෝ. ඒ වගේම තමයි මගේ ආදරවන්තයෝ. ඉතින් ඒගොල්ලෝ මගේ අදටත් යාළුවෝ. අපි ෂෙයා කරගත්ත දේවල් වලින් ගොඩ නගපු දේවල් තමයි මේ ඉස්සරහට යමින් තියෙන්නේ. මම හිතන්නේ ඒගොල්ලන්ගේ ජීවිතවලත් මගේ ජීවිතවලත්. එහෙම යනවා. ඊට පස්සේ අර කෙටි චිත්‍රපටයෙන් පස්සේ ස්වර්ණවාහිනී සිනමාව කියන මේ රිදී තිරේ කියන එකට සමන් ලියන්නේ හරියටම මොන චිත්‍රපටයද? Heart FM. සෙනේෂ්ගේ. Heart FM දැන් අර යුගය, ඒ කියන්නේ අර චිත්‍රපට යුගය පහ වෙනවනේ. ඒ කාලේ ටෙලිනාටි නෑනේ ඇත්තටම. මේ ඔය මං කියන්නේ කුඩාම කාලේ මං රංගපානකොට ටෙලිනාටි තිබ්බම ඒ වුණාට චිත්‍රපට තමයි වැඩියෙන් කරන්නේ ඒ කාලේ. එහෙම ලෝකයක් තිබ්බා ඒ කාලේ. මේ වගේ දැවැන්ත ටෙලි කර්මාන්තයක් නෙමෙයි නෑ. ඔව්. චිත්‍රපට තමයි දැවැන්ත. අර මේ ලොකු කාස්ට් ගෙනල්ලා ෆයිට් සීන් ඒක හරි ෂෝක් අත්දැකීම. වෙනම වැඩක්. ඔව් වෙනම අත්දැකීම. විල්සන් කරුවට එහෙම මං හරිම බයයි ඒ දවස්වල. එයා ඒ කියන්නේ මම බෑ ඒ කියන්නේ මං අඬනවා රංගපාන්න යන්න බෑ කියලා එයත් එක්ක චොක්ලට් දීලා එහෙම කරලා තමයි මාව කොහොම හරි යවන්නේ. මොකද සීන් එක කරගන්න ඕනේනේ. සීන් එක කරගන්නකොටත් මම කෑ ගහන්නේ අම්මා කියලා කෑ ගහනවලු ලොකු නැන්දේ කියලාලු කෑ ගහන්නේ. පොඩි කාලේ. ඔව් පොඩි කාලේ. ඒගොල්ලෝ කියන කතාවක් දැන්. ඊට පස්සේ මං මුලින්ම රංගපාන්නේ දැන් ඔය ඊට පස්සේ මට ටෙලිනාට්‍ය හම්බ වෙනවා අරකින් පස්සේ මං යනවා රංගපාන්න. එහෙම තිබ්බා. O level කරා, A level කරා හොම. මං කැම්පස් යන කාලේ තමයි සෙනේෂ්ගේ Heart FM චිත්‍රපටයට අඬ ගහන්නේ. ඉතින් ඒකත් ලොකු ඇත්තටම දැවැන්ත ප්‍රොඩක්ෂන් එකක්. ඒක හිට් වුණාද නැද්ද කියන එක නෙමෙයි. ප්‍රේක්ෂකයන් අතර කොච්චර ගියාද නැද්ද කියන එක නෙමෙයි. හැබැයි ප්‍රොඩක්ෂන් එකක් විදිහට ලොකු ප්‍රොඩක්ෂන් එකක්. සහ එවකට සෑහෙන නූතන චිත්‍රපටයක්. ඔව් නූතන චිත්‍රපට. ඉතින් ඒක වෙනස්ම අත්දැකීමක් වුණා මට. අලුත් අත්දැකීමක් වුණා මේ කියන්නේ මම අහලා බලලා තිබ්බට මටම විඳින්න වෙච්ච අලුත් අත්දැකීමක් ඒ Heart FM චිත්‍රපටේ. Heart FM වලින් පස්සේ තමයි ඉතින් ආකාශ කුසුම් හොම ප්‍රේමේ නම් මෝටර් බයිසිකල් හොම එන්නේ ඉතින්. එහෙම එන්නේ. කියලා ගොඩක් කරලත් නෑ චිත්‍රපටි. ඒ කරපු ටික තමයි. ඇත්තටම චිත්‍රපටි කියේ? එහෙම මතක නෑ. දැන් මතක් කරගන්න ඕන. ගණන් කරලා. ගණන් කරේ නෑ. Heart FM. මෝටර් බයිසිකල්. ප්‍රේමේ නම් ආකාශ කුසුම. ඇවිල්ලා සුළුයි සූස්ති 10ක්. සූස්ති? ඔව්. 10 15ක් විතර ඇති. මං හිතන්නේ. රංගනයෙන් සමනලි මොකද්ද ඔයාගේ අතුලාන්තයෙන් බලාපොරොත්තු වෙන දේ ඇක්ට් කරලා? ඒක ඔයාගේ වෘත්තීය ප්‍රොෆෙෂන් එකේ හරි. ඔව්. ඒක ඇත්තටම මේක මාර ප්‍රකාශන මාධ්‍යයක්. දැන් ඕක ප්‍රකාශන මාධ්‍යයක් කියලා කිව්වහම ගොඩක් වෙලාවට මට මගෙන්ම අහන්න තිබ්බ ප්‍රශ්නයක් තමයි ඒක ඇත්තටම ඔයාගේ ප්‍රකාශන මාධ්‍යද වෙන කවුරු හරි කරන එකක්ද ඔයා මේ ඒකේ කෑල්ලක්ද ඔයා ඕක තියෙනවනේ මේ ප්‍රශ්නේ තියෙනවා. මම හිතන්නේ දැන් කියන්නේ එක වකවාන වල එක කාලවල මම ඕක හිතනවා. මොකක්ද මේ ඇක්ටිං කියන්නේ මොකක්ද මේකද එහෙම මට හිතෙන දේවල් තියෙනවනේ ඉතින්. මේ වෙද්දි මම හිතන දේ තමයි එහෙම දැන් මට කැරක්ටර් එකක් හම්බුනාට පස්සේ ඒ කැරක්ටර් එක ඒ කියන්නේ කැරක්ටර් එක මම අලුතෙන්ම අමුතුවෙන්ම ඩිවෙලොප් කරන එකක් නෙමෙයි තියෙන්නේ. මගේ ඇතුළෙම තියෙන තව වර්ෂන් එකක් මම හොයන එකක් තමයි කරමින් ඉන්නේ කියලා. ඔයාගේ ව්‍යායාමයේ පැත්තෙන්. ඔව්. මම හිතන්නේ ඒක තමයි
රංගනයේ කියන්නේ මම මේ වෙලාවේ හිතමින් ඉන්න එක. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක කාට හරි කඩන්න පුළුවන්. කාට හරි කියනවා පිස්සුද එහෙම නෙමෙයි. මෙහෙම. ඒ සාකච්ඡාව ආරම්භෙන්න ඕනේ. මම හිතන්නේ අර ඒක මට සම්පූර්ණයෙන්ම මිදෙන්න බෑ. හැබැයි මගේ ඇතුලේ වෙන වර්ෂන් එකක් සොයාගෙන යාමක්. ඒක රිසර්ච් එකක්. ඒක මම්ම කරන රිසර්ච් එකක්. මගේ ඇතුලේ. ඒ හැම කැරක්ටර් එකක් ආයිත් මෙහෙම උඩට අරගෙන ක්‍රාෆ්ට් කරලා එළියට දෙන එක. ඉතින් ඇක්ටිං ගැන මේ මොහොතේ මං හිතමින් ඉන්නේ ඔහොම තැනක. ලංකාවේ රංගන ශිල්පීන් අතරේ සමනලීට හිතට වැදින රංගන ශිල්පියෙක් ශිල්පිනියක් එහෙම මතක් කරගෙන යන්න කිව්වොත් නිකන් චාන්දනී අක්කා මම මේලා කියන්නේ මට එකපාරට කියන්න බෑ. ඒ කියන්නේ දැන් ওই ලොකු ප්‍රශ්න පොඩි ප්‍රශ්න නෙමෙයි. එතකොට එහෙම බැලුවොත් ජෝ අංකල් ගින්දන් එහෙම තියෙනවා ඉතින්. මං හරි ආසයි පුණ්‍ය හින්දෙනිය. මම නැන්දව අතහැරලා කියන්නම්. ස්වර්ණ ඇන්ටිගෙත් එයාට හම්බෙච්ච පරාසය පොඩයි මේ කුඩයි කියලායි මම හිතන්නේ. ස්වර්ණ ඇන්ටිට හම්බෙච්ච පරාසය පොඩි කියලා මම හිතන්නේ. ඒ කියන්නේ එයාට වැඩ කරන්න ලැබුණා. ඔව් එයාට හිර වුණා පොඩක් කොටු වුණා කියලා මං හිතනවා. මං දන්නේ නැහැ. වාගේ විග්‍රහය. ඔව්. හරිද කියලා. හැබැයි ඒක ඇතුලේ එයා ඒ වැඩේ කරා හරියටම කරා. එතකොට හේමසිරි ලියනගේ ඉන්නවනේ ගොඩක් කෞශල්‍යයක්. මොකද මේක ගැන තියෙනවනේ දැන් මේ ඇකඩමික් ප්‍රවේශයක් ඕනේ කියලා සමහරු කියනවා. සමහරු කියන ඉවෙන් මේක කරන්නත් පුළුවන් කියලා. ශානික අදහස මොකක්ද? ඇකඩමික් ප්‍රවේශයක් ලබා ගන්න එකේ වැරද්දක් නැහැ කිසිම. මං කියන්නේ ඒක කරන්න ඕනේ. ඒක ගැන සාකච්ඡාව හදන්න එතන ඉන්නේ. ඒ ඇක්ටින් කියන එකට හම්බ වෙන වටිනාකම ඒක හඹා යෑම ඒකට පදනමක් වැටීම ඒක කියන්නේ කොහොමද ඒක කියන්නේ ඒක න්‍යායගත කිරීම වෙන්න ඕනේ. මූලික මූලධර්ම න්‍යායගත වීම වෙන්න ඕනේ. ඉතින් ඇකඩමික් කැලලක් ඒකට අනිවාර්යෙන් ඕනේ. හැබැයි වෙන කැලලකුත් තියෙනවා. ඒ කියන්නේ ලයිෆ් අහුවෙන කැලලත් ඒකේ තියෙනවා. ඒකත් ඇකඩමික් මේ දෙකේම කොන් දෙකකට ගිහින් ඉඳලා වැඩක් නැහැ. මේ දෙකේ මොහොක් තමයි ඕනේ කියලා මම හිතන්නේ. ඉතින් එහෙම නැතුව නිකන් කකා බිබී ඉඳලා රංගපාන්නත් පුළුවන්. මං කියන්නේ නැහැ කියලා. බෑ කියලා. දැන් අපිට ඒ කෙනා ඒ හිටපු විදිහටම මේ ඒකට ගන්න පුළුවන් රංගනයට. එහෙම අරන් තියෙනවා ගොඩක් අය. මට එහෙම ප්‍රොෆෙෂනල් ඇක්ටර්ස්ලා ඕනේ නැහැ. මට මෙයා මෙහෙම හිටියම ඇති කියලා රංගපාන්න අරගෙන එහෙම සාර්ථක වෙච්ච තැන් තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි එතන ඇක්ටර් කෙනෙක් බිල්ඩ් වෙනවද? එයා ඊට පස්සේ හොයාගෙන යන්නේ මොකද්ද? කියන කාරණාවත් එක්ක ඉතින් ඔය සාකච්ඡාව වෙනස් වෙනවා. ඔව්. මේ අපි දැන් නිකන් වෙන පැත්තකට ගිහින් ඉන්ද්‍රචාප ලියනගේ හොඳින් ඉන්නවද? හොඳට ඉන්න වැඩිද මන්ද? සනීපට වැඩිද මන්ද? මේ දැන් අපිට ජීවිතේ ප්‍රේමය මේ ඔක්කොම හම් වෙනවනේ. එතකොට මේ ඊට පස්සේ අපි ජීවිතේ අපි බෙදා ගන්නවනේ. විවිධ යුගවල විවිධ අයුරින් මම කැමති චාපි එක්ක ඔයාගේ ෂෙයා වෙන කලාපය ගැන වචන දෙකක් තුනක් කියනවාට. ඕකේ. කොහොමද මම කියන්නේ ආදරය කරනවා කියලා මම හිතන්නේ හරිද දන්නේ මම කියන එක. හැබැයි මම හිතන්නේ අපි පවතිනවා කියන එක දැනෙන එක. ඒක ලොකු කෑල්ලක්. එතකොට අපි පවතිනවා කියලා දැනෙන එක තමයි අපි මේ කරන හැම වැඩකම තියෙන්නේ කියලා මම හිතනවා. ආදරය කියන්නේ ඒක ලොකු කෑල්ලක්. ඉතින් ඒ ආදරයන් දිගටම යන්නේ ඒවා ෆේල් වෙන්නේ ඔය කියන කෑල්ලත් එක්ක කියලා මට හිතෙන්නේ.
චාපි කියන්නේ ඇත්තටම ජීවිතෙන් ලේසි කෙනෙක්. හරිම ලේසි. අමාරු කැලේ තියෙනව නැතෝ නෙමෙයි. ඒවා තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඒවා තේරුම් ගත්තොත් එයාත් එක්ක ජීවිතෙන් ලේසි. එයාට පුෂ් කරන්න හොඳ නෑ, දේවල් වලට බල කරන්න හොඳ නෑ. එයාට යාගේ විදිහට ඉන්න දෙන්න ඕනේ. සමන් එයාගෙන් ඉගෙනගත්ත දේවල් ගොඩක් තියෙනවා. එයා මගෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවා. අපි හරියට දේවල් ෂෙයා කරගන්නවා. දැන් ওই පූස හදන එක වුණත් චාපිගේ එකක්. ඒක මගේ එකක් නෙමෙයි. මම පොඩි කාලේ සත්තු හදලා නැහැ. අපේ ගෙවල් වල සත්තු හදලා නැහැ. මම ගොඩක් කියන්නේ චාපිව හම්බුනාට පස්සේ තමයි මම පළවෙනි පෙට් මම හදන්නේ. දැන් චාපි කියන්නේ දැන් මම එයාව අභිභවාගින් ඒකේ පෙට්ලා වගේ ඒක ටිකක් පොඩ අවුල් තැනක තියෙන්නේ. මොකද මම දැන් ලොස් එක අඳුරන්නේ නැහැ ඒකට. මට ඒක තාම දැන් අර පොඩි කාලේ ඉඳන් දැනිලා නැති හින්දා මොකක් වෙයිද දන්නේ නැහැ කියලා එයා හිතන්නේ. එයා ඒකට බය වෙලා ඉන්නේ. ඉතින් මං කියන්නේ ඒ ෂෙයාරින් කෑල්ල. මේ පොඩි ජීවිතයක් පුංචි දේවල් හැබැයි ඇතුළේ ඉතා විශාල දේවල්. ඔව්. ඒ කියන්නේ මේ ජීවිතය ඇතුලේ ඔය මේ අපි මේ ටික තමයි ජීවත් වෙනවා කියන එක දැනෙන තැන් කියලා මං හිතන්නේ. ඉතින් අර අපි පවතිනවා කියලා දැනෙන එක ආදරේදී අපි හැම විදිහටම මේ හිතනවා සහ විග්‍රහ කරගන්නවා. කියන්නේ වියෝව කියන්නේත් අවසානයේ ඒකනේ. කියන්නේ වියෝ කියන්නේ බ්‍රේක් අප් එකක් වුණත් අවසානයේ ඉතුරු වෙන්නේ අපිට මොකද උනේ? අපි කොහෙද? ඇයි එහෙම උනේ? ඒකත් එක්කනේ. ඉතින් අර ඒක හරියට අඳුන ගන්න පුළුවන් හොඳම අවකාශයක් තමයි ආදරය. ඒක හරියට විශ්ලේෂණය කර ගන්න පුළුවන්, හරියට ගොඩනගා ගන්න පුළුවන්. ඒක හරියට දකින්න පුළුවන් ලස්සන තැනක් ආදරය කියලා මම හිතන්නේ. අර පුංචි කාලේ මීනා කුමාරගේ කැසට් එක හැවවල. ඔව්. ඒ සින්දු මතකද? අර මේ බෝට්ටු යන ගමන් කියන්නේ. මීනා කුමාරි සුදු සාරියක් අඳන් ඉන්නේ. එයා විඩෝ කෙනෙක් මට මතක විදිහට. නැන්ද බුවා. ડોක්ටර් කෙනෙක්ට ප්‍රේම කරනවා. अजीब दास्तां है कहा शुरू कहा खत्म ये मंजिले भी कौन सी न वो समझ सके न हम अजीब दास्तां है हरी වචන නම් හරියට දන්න මම හිතන්නේ හරියට. අන්න එහෙමයි උනේ. ඉස්සරහට ඉතින් තව හමු අපි මේ තමන් හොයාගෙන යන පාරේ ඒ ගායිකාව හමු වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. හරි සමනලි ශානි ආදරණීය මචංවරිය ඔබට ලැබෙන අන්තිම ප්‍රශ්නය. සමනලි ෆොන්සේකා කියන්නේ කවුද? මන් දන්නේ. ඒක අහන්න මට ආදරය කරපු අයගෙන් මං කියන්නේ අපේ අම්මගේ තාත්තගේ අයියාගේ ඉඳන් මගේ යාළුවෝ මගේ පෙම්වතුන් ඒක ඒගොල්ලන්ගෙන් අහන්න ඕන ප්‍රශ්න මගේ රසිකයන් මාත් එක්ක වැඩ කරපු අය ඒක තමයි මං ඉතුරු කරලා යන්නේ. ඉතින් ඒගොල්ලන් මම මගේ ජීවිතේ තීරණ අරගෙන ඒ ගන්න තීරණ එක්ක ජීවත් වෙලා අන්තිමට ඉතුරු කරලා යන දේ තමයි. හරි thank you